අරින මල් කිනිති සත්සියත් යහ පැතුම් වරම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත් පැන් පොදයි අයිබෝවන් අපි හැමෝටම සුබ දැසනක් ප්‍රාර්ථනා කරන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ අපේ පළවෙනි පිනිවියන වැඩසටහන අපි දුර ගමනක කෙටි මතක හොයාගෙන යන්නයි සූදානම් වන්නේ අපි කිව්වොත් එහෙම ජීවිතේ අපි ගමනක් යනවා නම් ඒ ගමනේ තුල දෙපැත්තේ සතුට කියන දේවල් තියෙනවා ලස්සන විදියට ජීවිතේ අපි අවසානයටම ගිහලා සතුට හොයාගෙන යනවද නැත්නම් මේ කරදර බාධක ගඟක් වගේ ගලාගෙන යන ජීවිතය තුල සතුට හොයාගෙන යනවද අපි අද පිනිවියනෙන් බලාපොරොත්තු වෙන්නේ දුර ගමනක කෙටි මතක හොයාගෙන යන්න. මගේ අතේ තියෙන පොතක් දුර ගමනක කෙටි මතක තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. පොතේ කවර දැක්කහම ඔබ හඳුනනවා කවුරුන්ද කියන වගේ මේ දුර ගමනක කෙටි මතක අද මම ශ්‍රීනාත් අපි ශ්‍රීනාත් මද්දුමගේ සමගින් හොයාගෙන යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි බොහෝම ආදරයෙන් ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නේ මේ කවරේ ඉන්න තවමත් කඩවසම් තරුණයෙක් හා බඳු ආදරණීය සහෘදයා අපි ආයිබෝවන් කියලා පිළිගන්නවා ශ්‍රීනාත්යි. දුර බැහැර ඉඳන් කිලෝමීටර් කොච්චරකට එහා පැත්තේද දැන් අපි ඉන්නේ? දක්ෂිණ අර්ධත් ගෝලයේ එක පොඩි සීමාවක. ආතු හිතුවතුනි මේ ආදරණීය සහෘදයා දැක්කහම අපිට මතක් වෙන ටෙලි නාට්‍ය සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. වේදිකා නාට්‍ය තියෙනවා. චිත්‍රපට තියෙනවා. ඒ අතරේ රූපවාහිනී වැඩසටහන් වල පූරකයෙක් හැටියට කටයුතු කරමින් මේ අපේ කුලකේම කෙනෙක් වෙලා බොහොම සුන්දර වැඩසටහන් ඉදිරිපත් කරපු කාලයට ඔබේ මතකයන් අරගෙන යනවා. මුලින්ම අහන්න හිතෙන්නේ ඉතින් පොඩි චෝදනාවක් එක්ක මම මේක කරන්නේ. ඔයා ඉතින් දුර ගිහිල්ලා නැවතිලා ඉන්නවා. මෙහි නිර්මාණ කටයුතු වලට දායක වෙන්නේ නැද්ද කියන දුක අපේ හිතේ තියෙනවා. දුක සතුට මිශ්‍ර වෙච්ච හැඟීමකින් දෙන්නක උත්තරේ. ඒ දුක තමයි පොතේ තියෙන්නේ. මොකද අවුරුදු ගණනාවක් නළුවෙක් වෙන්න මහන්සි වෙලා දුක් විඳලා ඒ ඔක්කොම කරලා යම්කිසි ස්ථාවරත්වයකට ආපුවාම රටින් බැහැර වෙන්න වුණාම දැනෙන හැඟීම කියලා නිම කරන්න බෑ. මොකද අපි අපේ කාලේ හුඟක් අය තනිෂ්ක මේ එක රැයකින් නළු නිලියෝ වෙච්ච අය නෙමෙයි. අපි සෑහෙන දුකක් විඳලා දුක කියන්නේ මේ අර හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. හැබැයි යම් කැපවීම් පරිත්‍යාග මහන්සි වෙලා උත්සාහ කරලා ඉගෙනගෙන අර එහෙම තමයි නළුවෙක් හැටියට ස්ථාපිත වෙන්න සිද්ධ වුණේ සිදු උනේ. ඉතින් එහෙම වුණාම ඒක යම්කිසි තැනකට ආපුවාම මේ සියල්ල අතහැරලා යන්න වෙන එක ඒ කම්පණය තමයි ඔය පොතේ තියෙන දුර ගමනක කෙටි සටහන් කියලා. කොහොමද ඕස්ට්‍රේලියාව ගෙවන ජීවිතේ? ඇත්තටම හරිම සුන්දරයි කිව්වොත් ඒක නිවැරදි. ඒ කියන්නේ පොඩි පිළිවෙලකට ජීවත් වෙනවා. එහෙම කියන්නේ සිස්ටම් එකකට ජීවත් වෙනවා. අපි නම් පොඩි අරියාදුවක් කළා වගේ කමන්නේ කියන්නකො. දැන් ඉතින් අපි හැමෝම මේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන යුගයක හොඳ සිස්ටම් එකක ජීවත් වෙනවා. හොඳ සිස්ටම් එක කියලා කියන්නේ ධනුෂ්ක හැමෝම දැන් සිස්ටම් චේන්ජ් කරන්න යන හුඟක් අය තමුන් චේන්ජ් වෙන්නේ නැහනේ. ඉතින් එතකොට තමුන් චේන්ජ් වෙන්නේ නැතුව අනිත් අයව චේන්ජ් කරන්න හදනවා. තමුන් මම මේ දැකපු දේවල් මේකට. ඉතින් හැබැයි හැමෝම ඒ සිස්ටම් චේන්ජ් එකට එකඟ වෙලා සිස්ටම් එක චේන්ජ් කරන්න උදව් කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු පොඩි සාධාරණ උදාහරණයක් හැටියට දැන් බැංකුවක ඉන්නවා අපි. පොලිමේ ඉන්නවා නම් කවුරුත් ඉස්සරහින් යන්නේ නැහැ. ඒ පොලිම විදිහට අරගෙන යනවා. ඉතින් අනිත් අයට ගෞරවාන්විතව සලකනවා. මේ මිනිස්සුන්ට මිනිස්සු ලෙස සලකනවා. මැනේජර් අඳුරනවා කියලා හොරපාරේ යන්නේ. මැනේජර් අඳුරනවා කවුරු අඳුරුවත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මෑතක සිද්ධ වෙච්ච සිදුවීමක් දැන් ජොන් හවර්ඩ් අපි කියන්නේ අගමැතිතුමා හරි සීට් බෙල්ට් එක නොදාගියොත් දඩේ හම්බ වෙනවා. ඒකයි මම කියන්නේ
එතකොට ටිකක් බොහොම පහසුවෙන් සහ හැමෝම එක හා සමානයි. දැන් කාට හරි අපි සර් කිව්වොත් එයා පෙරලා අපිට සර් කියනවා. මේ සර් කියන කතන්දරයක් නෑ, නමින් තමයි කතා කරන එක. ඉතින් ඒක එහෙම. අම්මයි තාත්තයි නෑදෑයෝ සූරිය දරුවෝ මග හොඳට තිබේ නම් සත්පුරවැසියෝ බෝනික්කෝ වසන්තය ඇවිදින් ඒ අතරේ මේ ලයිස්තුව දිග ලයිස්තුවක් ගිහිලා ඒකාංගික නාට්‍ය කියන දේ ඇතුලේ එනවා ඔබේ සත්සර රංගන අපේ ලක්ෂ්මන් මත්තුමගලේ මහත්තයාගේ. එතකොට අන්දර වැට ඒත් ලක්ෂ්මන් මත්තුමගල මහත්තයාගේ අපේ ස්වාධීන රූපවාහිනියේ මේවා ඔබේ ජීවිතයේ සුන්දර මතක සටහන් මේ ස්වාධීන රූපවාහිනියත් එක්ක මේ තේවිස් ගුරුගේ මැදිරියත් එක්ක මතක් කරන්න ඔබේ සුන්දර අතීතය. ඒක හරිම සුන්දර අතීතයක්. මේ දැන් මේ මෙතන ඉන්න හැමෝම අඳුරන්නේත් ඒකයි. ඉස්සර අපිට ඉතින් වැඩ තිබුණේ නැහැ එහෙම. ලොකුවට ටෙලිනාට්‍ය මේ දැන් වගේ හැදෙන්නේ නැහැනේ. හැබැයි ඒතර නළුවෙක් හැටියට ස්ථාපිත වෙන්න එහෙම නැත්නම් නළුවෙක් හැටියට ජනතාව අතරට යන්න ඉවහල්ුනේ ඔය සත්සරංගන සහ අන්දර වැට. මොකද ඒකේ හරිම දක්ෂ දවස් දෙකට මේ දැන් වගේ නෙමෙයි හරි ලස්සන ටෙලිනාට්‍යයක් නිර්මාණය කරනවා. ගීතයකුත් එක්ක. ඉතින් අසස් පණිවිඩයකුත් එක්ක. ඉතින් හරිම සුන්දරයි. ඉතින් මම ඒක යාව ජීව නළුවෙක් වුණා. මම දන්නේ මොකද්ද මගේ වාසනාව. එලවන්න බෑ ඉන්න හැමදාම බෑ. ඉතින් හැමදාම හම්බ වෙනවා දෙලා කියයි. ඒතකොට චන්දික විජේසේන, ශාන්ත සොයිසා ඔය අපේ ඉන්න සීනියර් ඔක්කොම ටික. ඉතින් මට ඒ අවස්ථාව ලබා දුන්නේ. ඒක ලොකුම දෙයක්. ඉතින් ඒකෙන් තමයි ඇත්තනම මේ ඒව දැකලා තමයි අනිත් අධ්‍යක්ෂවරු තෝරාගත්ත වෙන වැඩවල. නැත්තම් ඉතින් පෙන්වන්න විදිහක් නැහැනේ. මේ දක්ෂතාවය. ඒ කාලේ ඉතින් කොල්ලෝ කාලේ කරපු වැඩ ඉතින් ඔය ඔය නම් කියද්දී දැන් ඉන්න සීනියර්ස්ලා දැන් අපේ IT එකේ ඉන්න සීනියර්ස්ලා මේ කට්ටිය hina යනවා ඇති මාව දැක්කම කරපු කියන්න පුළුවන් කමක් තියෙන දේවල් තියෙනවා සාමාන්‍ය මාධ්‍ය කියන්න පුළුවන් දේවල්. ගාක් ඒවා කියන්න බෑ. ඒ තරම් සුන්දර කියන්න බෑ. කියන්නේ මේ ඒවා ඉතින් කොල්ල කාලේ කරන සුන්දර වැඩ. ඉතින් ඒවා කොහොම එකට ඒ දවස්වල හරි පවුලක් වගේනේ මේ වැඩ කරේ. ඒ කියන්නේ යුනිට් එකද නළු නිලියෝද මේකප් යුනිට් එකද මේ ඒක හරි පොඩි ලොකු සහ සම්බන්ධතාවයක් තියෙනවා. එක එක්කෙනා ඉතින් ඒක එහෙම වුණාම හරිම ප්‍රොඩියුසර් කවුද ඩිරෙක්ටර් කවුද ඒව මොනවත් නැහැ. ඉතින් ඔක්කොම නිකන් එකට. ඉතින් ඒව හරි සුන්දර එකක් තියෙනවා මතකම ලක්ෂණය දැන් මතක නම් මට එක දවසක් තිබුණා මේ ඔය සත්සරංගන කාර් එකක් එලවන්න. කාර් එකක් මම ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක යනවා. මට කාර් එලවන්න බෑ. මං ලකියා ඔය කාර් එලවන්න පුළුවන්ද? පුළුවන්. ජීවිතේට කාර්යයක් අල්ලන්නේ නැහැ. හැබැයි පුළුවන් චරිත නැති වෙනවා. පුළුවන් කියලා ඉතින් ලකියා කාර් එක නැගලා එනං යන්නකෝ කිව්වම ලකියාටම තේරුණා මුට එලවන්න බෑ කියලා. ඒ කාලේ මැනුවල් නේ තියෙන්නේ. ඔව් මැනුවල් නේ ඉතින් කාර් එක තල්ලු කරලා මේ කට් යුනිට් එකේ සෙට් එක කාර් එක තල්ලු කරලා ඒ පොඩි ෂොට් එකක් දාගත්තා. ඒක තමයි මට අමතක වුණ වෙන එකම සිද්ධියක්. දැන් ලයිසන් තියෙනවා නේ. දැන් ලයිසන් තියෙනවා. එහෙ ලයිසන් නැත්නම් ඉතින් අත කැඩෙනවා වගේ තමයි. ලයිසන් එක බේරගන්න එක අමාරුයි. අන්න හරි. අපි තෝරගත්ත අද පළවෙනි ගීතයේ විදියට වැඩසටහනේ ඔබේ ගීතයක්. පොඩි විස්තරයක් කියලාම අපි ගීතයට ඔව් දැන් මේක අවුරුදු 4කට විතර උඩදී මේ සින්දුව ලිව්වේ අජිත් මෙන්ඩිස්. සංගීතවත් කරේ ලක්ෂ්මන් ප්‍රේමතිලක. අජිත් මෙන්ඩිස් කියන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ සහෝදරයා මගේ හරි හිතවතා. ඉතින් ඔහු මේක ලිව්වේ. ඉතින් මට හිතුණා නිකන් එහෙන් ඇවිල්ලා මෙහි පරිසරය ගැන පුංචි සින්දුවක් කරන්න ඕනේ කියලා. ඒක තමයි මේ තියෙන මේ අපි පරිසරයට ආදරය කරමු කියන පණිවිඩය දෙන්න තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඉතින් මම හිතන්නේ පළවෙනි වතාවට නාලිකාවක විකාශනය වෙනවා. ඉතින් ඒකටත් ITN නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. අපි අහමු ගීතය අහලා මේ තවත් පොඩක් හරබර රහබර දේවල් ටිකක් ඇතලා ගමු කතාව ඇතුලේ.
හිසින්රන් දේදුනු පායන්නා මා පොළොව සිසාරා වැහි බිඳු ඉහිරෙන්නා මහ වැහි වැහැලා අද මිහි කතහින හෙන්නා හදවතේ සතුට මගේ දොරෙ ගලා හැල්ලුනා මල්වියන් බැඳුණු වන අරණින් සපිරි සින්දු රලින් පෙඟුණු මගේ දේශය මොන තරම් මනරම්ද කෙතරම් නික්කලුද ආදරය කරමු අපි මේ සුන්දර දිමට වෙල්ලිපනැල්ලේ අපි දුවලා යමු ඉගිලෙන සමනල් සිහිනේ සිත රඳවගමු සල් සපුනා නෙලමු අංදෑලේ නටමු බාලේ දුටුකම කොහෙදයි විමසාලමු වනනන්දේ හිමයේ අපි ඇවිදයමු වන පසමී අඹරස අහුලාකමු තුරු අසිරිය විඳීමු බඹරුන්ගෙන් අසමු බාලේ දුටු ගම කොහෙදයි විමසාලමු රුවියන හිසින්රන් දේදුනු පායන්නා මා පොළොව සිසාරා වැහි බිඳු ඉහිරෙන්නා මහ වැහි වැහැලා අද මිහි කතහින හෙන්නා හදවතේ සතුට මගේ දොරෙ ගලා හැල්ලුනා හදවතේ සතුට මගේ දොරෙ ගලා හැල්ලුනා හදවතේ සතුට මගේ දොරෙ ගලා හැල්ලුනා පවසන්න සුබපල දැනගන්න NLP ධනයෝග හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න හැමදාම සුබ මෙන්න ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හඳුන්වා දෙන අලුත්ම ගෙදරට Wi-Fi රීලෝඩ් එක මාසෙටම හැමෝටම ඇතිවෙන්න GB 20ක් රුපියල් 540ක් පමණයි සුපිරි අධිවේගී ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් සමගින් අදම ඔබේ නිවසත් බලගන්වන්න ඩයලොග් අනාගතය ආදායි දැන් මොකද කරන්නේ? සම්පත දැන් ගන්න. මහජන සම්පත දැන් ගන්න. හරි. මොනවාද දැන් ඕන? ටක්ටි ගුණේකයක් ඇද්ද? සුපිරිම කාර් එකක්. හොඳද? ඔයාටත් එක්ක මරාතරම් බඩු අරන් දුන්නොත් හරියද? වෙනස් කරගන්න සමාජන සම්පත රටටම සම්පත ඩිලිවරි එකට දවස් කීයක් තියෙන ඌ ඒ අස්සෙම ට්‍රිප් එකක් දාගත්තානේ. ඔයා කොච්චර කිව්වත් මට නම් මහා අමුත්තක් දැනෙනවාදී. තාත්තා අපි අම්මට කෝල් එකක් ගමුද? මැඩම් මයි ෂර්වයි ගෙදරින් ගොඩක් කොයිනවා වගේනේ. කොයි කැමති සමන් කැමති පිරිමියාව අයිති කරගන්න. මට දැන්වත් ඉඩ දෙනවද? ඔයා ගාවෙන් හිටගෙන ඔයාට හයියක් වෙලා මේ ගමන යන්න. මට දුන්නු ජීවිතය උඩ පය ගහලා හිටගන්න මට හයියක් ධෛර්යයක් තියෙයිද පාරමි? ස්ටෝරිය බොහොම සෑඩ් එන්ඩ් එකකින් ඉවර වෙන්න ඕන විදිය විතරක් දැනට මතක තියාගන්න.
ප්‍රතිත්‍රස්ත පනතේ ඇත්ත නැත්ත ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා ජනාධිපති නීතිඥ නිස්සංක නානායක්කාර නීතිඥ උපුල් කුමරත් පෙරුම නීතිඥ රජිත ලක්මාල් සුධර්මන් සමග තුලාව අද රාත්‍රී 10ට ජීවිතය ආපහු හැරලා බලද්දී අපි මොනවද කරලා තියෙන්නේ කියන පොඩක් ඔබට හිතන්න කාලේ තියෙන මේ අවුරුදු කාලයට අපි සාමාන්‍ය පොඩි විවේකයක් හම්බුනම අපිට හිතන්න පුළුවන් අතීතය ගැන. මට ඇත්තටම ශ්‍රියන්තයි ඔයාගේ මේ පටුනට ගියාම මේ පොතේ මට හිතා ගන්න බැහැ මෙච්චර දේවල් කරලා තියෙනවා කියලා ජීවිතය ඇතුලේ. කියන්නේ ඔයා රංගපෑමද දැන් මේ ගායකෙක් විදිහටත් දැක්කනේ. ජීවිතය අර තමන් කැමති දේවල් කොහොම හරි පිරිසක් එකතු කරගෙන වෙන්න පුළුවන්, තමන්ගේ යාළු මිත්‍රයෙක් එක්ක හරි වෙන්න පුළුවන් නිර්මාණ විදියට මේ නිර්මාණ ශක්තිය කියන එක එළියට දාලා තියෙනවා. ඒක හරි විශේෂ දෙයක් මම දකින්නේ. ඔව් ඇත්තටම මේ මම සාමාන්‍යයෙන් මට මොන හරි හිතුනොත් මම ඒ හිතුන දේ කරනවා. හැබැයි පසුබට වෙන්නේ නැහැ. මොන විදිහකින් හරි කරනවා. ඉතින් ඒ අභියෝග වලට මුණ දෙන්න මම ඒ කාලේ ඉඳන්ම ආසයි. ඒ අභියෝග වලට මුණ දුන්න හින්දා තමයි ඔය පොතේ ඔච්චර පටුන තියෙන්නේ. ඉතින් ඒක හැමෝටම ඕන එකක් කියලා මට හිතෙන්නේ. කියන්නේ අභියෝග නැත්තම් අපිට ජීවිතේ ජය ගන්නට බෑ. ඉතින් අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. ඒවා දිනා ගන්න. කියන්නේ ගෝල් එකක් තියාගෙන ඒවා දිනා ගන්න අපේ හැම ගමනක්ම සැලසුම් කරන්න ඕනේ. මේ ජීවිතේ සහ නළුකමේ සහ මේ හැමදේම සැලසුමක් නැතුව වැඩ කරන්න බෑ. අපි අනිවාර්යයෙන්ම හැමෝම හොඳ සැලසුමක් තියෙනවා. මම මගේ හැම දෙයකම උඩින් පේන්නේ නැතුණාට යටිදී සැලසුම් කරලා තියෙනවා. ඒ සැලසුම තමයි සහ මට මං හිතන්නේ හැම දෙයක්ම පොඩි මතකයක් තියෙනවා. දැන් හුඟක් අය පොත කියපුවා අහන්නේ මෙච්චර මෙමරි එකක් කොහොමද මතක තියාගෙන පොඩි දවසේ පළවෙනි දවසේ ඉස්කෝලේ ගියේ දේවල් පවා කොහොමද දෙයන්නේ පිටින් දැන් ඒ මතකය තියෙනවා. ඒ මතකය තමයි උතන ගොනු කරලා තියෙන්නේ සහ මගේ මම මේ මොන හරි නළුවෙක් හැටියට මෙයා වෙන නම් එතනට උදව් කරපු හැම කෙනෙක්ම සහ මම ඉගෙන ගත්ත හැම කෙනෙක් ගැනම මම සටහන් කරලා ලියලා තියෙනවා. ජීවිතේ හැමදේම දැන් මේ ආකාරයෙන් අපි අරගෙන ගියාට හැබැයි මම අර කිව්වා ජීවිතේ අර ගඟක් වගේ තමා කියලා සමහර ලාවට. ඔව්. අභියෝග කියන දේවල් සෑහෙන ජීවිතේ අපිට හම්බ වෙනවා. මම දැක්කා ඔබ හැම දෙයකින්ම දැන් ලස්සන වෙලා සුන්දර වෙලා ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඔබ නිවසක් එහෙම හදාගෙන ඊට පස්සේ මේ දැන් අපි දකිනවා කලාකරුවෝ බොහෝ දෙනෙක් ওই නිවසට එනවා නාට්‍යයක් රඟ දක්වන්න ගියත් ඕස්ට්‍රේලියාවට සංචාරකාවත් කලාකරුවෝ හැමතිස්සෙම සැරිසරන තැනක් ඔබේ නිවහන කියන්නේ. ඒ නිවහන එක ෂණයකින් දැවි අලු වෙලා ගිහිල්ලා ඔබේ සුන්දර මතකයන් දැන් මේ ඡායාරූපේ මම ඔබට පෙන්නන්නම් ඔබ ලබාගත් සම්මානයකුත් තියෙනවා මෙතන මේ ඡායාරූපේ හරි ලස්සනට. මන් දන්නේ සුජානිත් එක්ක ඔබ ඉන්නේ. මේ සම්මානිතින් දැන් තියෙනවද ඒ දුක්ඛදායක මතකයක් එක? ඒ සියල්ලම විනාඩි 10ක් විතර කාලෙකදී නැති වෙලා ඇඳන් හිටිය ඇඳුම විතරක් ඉතුරු වුණ තත්ත්වයටපත් වුණා. හැබැයි ඉතින් වැටුනේ නැහැ. ඒ වැටෙන්නේ නැති වෙන්න හේතු වුණා මෙල්බර්න් ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ. මොකද ඒගොල්ලෝ පුදුම විදිහට මාව බලාගත්තා. මම මේ අවස්ථාව කරගන්නවා ඒගොල්ලන්ට ස්තුති කරන්න. මොකද අපේ ශ්‍රී ලාංකිකයන්ගේ තියෙන හොඳේ තමයි මෙහෙත් එවන මිනිහ කරදරයක් වුණාම අනිත් වෙලාවට අපිට ඕන දොස් කියයි මොන හරි කරා. හැබැයි කරදරයක් කරුණාම ඔක්කොම ඉන්නවා. මම කියන්නේ මං වෙනුවෙන් සෑහෙන හැමෝම මට පුදුම විදියට ඒක ගැන පුදුම හිතේ මේ ගෞරවයක් සහ භක්තියක් තියෙනවා. ඒ හැම කෙනෙක්ම මම උදව් කරා. දැන් මගේ නිවස ගිනිගත්තාම මගේ නිවස දෙකක් අතරතුරමයි අපේ දන්න ප්‍රවීණ සංගීතවේදී රෝහණ ධර්මකීර්තිගේ නැගණිය ප්‍රමිලා ධර්මකීර්තිය උපාලි කියන මේ ඒගොල්ලෝ තමයි මාව තියාගත්තේ මුලින්ම. ඉතින් දැන් කොච්චරද කිව්වොත් දැන් ඉන්ෂුරන්ස් එකෙන් සහ මේ ඔය කවුන්සිල් එකෙන් බලන්න එන අය කියනවා ඔබ නම් මාර ලකි මිනිස්සෙක්. ඉතින් බලන්න උඹට මිනිස්සු මේ වැල නොකැඩී එනවා ඒගොල්ලන්ට හරි පුදුමයි. සමහර ඒ සාමාන්‍යයෙන් මේ ගෙවල් ගිනි ගන්න එක මේ දුර්ලභ කතන්දරයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඒක මේ
බොහොම කොමන් දෙයක් වගේ ගෙවල් සාමාන්‍යයෙන් මොකද මේ වගේ අපි ඒ ගෙවල් ගැනත් පොඩ්ඩක් කියනවනේ මොකද ගල් බිත්ති බැඳලා තියෙන එළියෙන් විතරයි ඇතුළේ ඔක්කොම තියෙන ෆ්‍රේම් එක මේ ලී ෆ්‍රේම් එකක්. ලී තමයි තියෙන්නේ ඔක්කොම ලී සහ බෝඩ්ස් ප්ලාස්ටික් බෝඩ්ස්. මොකද අපි වගේ ගෙවල් හදන්නේ අවුරුදු ජීවිත කාලෙට මේ ඉන්නේ. ඒගොල්ලෝ අවුරුදු 30කට 20කට තමයි මේ 30ක් 40කට තමයි ගෙයක් නිර්මාණය හදන්නේ. මොකද ගොඩක් අය ඒ හැමෝම නිකන් බොහොම අත්තරිනවා වෙන තැනකට යනවා. ඉතින් අපි වගේ මේ එහෙම ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ සිස්ටම් එකෙත් හැටියට අවුරුදු 30ක් 40ක් තමයි. ඉතින් ඒ නිසා අර ගින්දරකදී එක පාට්ටම අළු වෙලා යන ස්වභාවයක් තියෙනවා මේ ලංකාව ගෙවල් සහ වෙන රටවල් වල ගෙවල් වලට වඩා. හේතුව අර ඒ ස්ට්‍රක්චර් එක. ඉතින් ඉතින් සමහර සුද්දොන්ගේ හරි කවුරු හරි වෙන ජාතීන්ගේ ගෙවල් ගෙන ගත්තාම මේ මිනිස්සු ඉන්ෂුරන්ස් එකෙන් ගෙයක් හම්බ වෙනවා. ඒ හම්බ වෙනකන් ගොඩක් වෙලාවට දවස් දෙකක් කාර් එකේ එළු ඉන්නේ. වේදිකාවේ ටෙලිනාට්‍ය සිනමාවේ ජනප්‍රියතම නළුවෙක් මෙතන ඉද්දී ඊළඟට එලි දක්වන්නට තියෙන වේදිකා නාට්‍ය දර්ශනයක් පිළිබඳව අපි ඔබට මතක් කරන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සේවක සුබසාධක සංගම ඉදිරිපත් කරන අසංක සායක්කාරකේ නාට්‍ය නිර්මාණය සංගදාසගේ චූටි කලිසම අප්‍රේල් 23 හවස 3:30ට සහ සවස 6:30ට මරදාන ටවර් රංගහලේදී රඟ දැක්වෙනවා. 2022 වසරේ විශිෂ්ටතම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ ජගත් චමිල ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ. ලංකා බණ්ඩාරනායක නර්ස් නෝනා චරිතය රඟපානවා. ප්‍රවේශ පත්‍ර සරසවි පොත්හල නුගේගොඩ මහරගම කොට්ටාව සදීපා මරදාන තිලකවර්ධන ටෙක්ස්ටයිල් කිරිබත්ගොඩ සහ එදින දොරටුවෙන් ලබා ගන්න පුළුවන් කියන එකත් අපි අමතක කරන්නේ. ඔබට මතක් කරලා කියනවා එන්න නරඹන්න කියලා. දැන් මේ ආදරණීය
බිරින්දෑ ගැන පුංචි සදානක් කරපු හින්දා පවුලේ විස්තර තොරතුරු ටිකක් දැනගන්න කැමති ඒ විස්තරත් කියන්න. ඔව් මගේ බිරිඳ ශ්‍රියානි ජයවික්‍රම මොනවද කරන්නේ රැකියාව? දැන් ඇත්තටම එයා මෙහි පරිපාලන ක්ෂේත්‍රයේ හිටපු සහකාර ලේකම්වරයෙක් හැටියට මෙහි හිටියේ අවසානයේ. දැන් එයා මේ දුම්රිය ස්ථානාධිපතිනියක්. ඉතින් දුම්රිය ස්ථානාධිපතිනියක් හැටියට තමයි එහි සේවය කරන්නේ. දුව චමත්කා මිනුරි චමත්කා එයා 7වෙනි වසරේ අවුරුදු 12යි. ඉතින් අපි තුන්දෙනා තමයි අපේ පවුලේ අපේ කුටුම්බයේ ඉන්නේ. මගේ නෝනා ඒට අමතරව ඉමිග්‍රේෂන් ලෝ කරලා තියෙනවා මෙහෙත් ලෝ කරලා තියෙනවා එහෙ ගිහිල්ලා. ඉතින් ඒක නවත්තලා තිබුණා. දැන් මම හිතන්නේ ආයේ පටන් ගන්න හදනවා. මොකද මේ ඒක තුල සෑහෙන දෙනෙක්ට සේවයක් කරන්න පුළුවන් කියලා ඇය විශ්වාස කරනවා. මොකද ඒකට හේතු කීපයක් තියෙනවා. අපි දකිනවා ගොඩක් දැන් ඔය YouTube නාලිකා හැම ලංකාවෙත් තියෙනවා. මෙහෙම යන්න පුළුවන් අරම යන්න පුළුවන් එහෙම කියලා. අන්න ඒක තමයි මට කියන්නට ඕනේ. දැන් මේක නරඹන අයත් දැන් ගොඩාක් YouTube නාලිකා වල කියන හුඟක් දේවල් සත්‍ය නෙවෙයි. ඒ කියන්නේ දැන් අපිට දැනෙන විදිහට දැන් හෙට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් වගේ නේ කියන්නේ. දැන් මෙන්න මේ රජය මෙන්න 4000ක වීසා ඉතින් ඔක්කොම ටිකක් තාරබර ඇරලා ගන්නට ඕනේ. මොකද මේ වෙලාවේ හැමෝම හදන්නේ තමන්ගේ වීව්ස් වැඩි කරගන්න සහ මේ සත්‍ය කියන්නේ නැහැ. පුංචි දේ නිකන් ලොකුවට විකාශනය කරලා ඒවා කියන. ඉතින් මම කියන්නේ දැන් ඉන්න අයට අන්තර්ජාතික පහසුකම් ඕන තරම් තියෙනවනේ. මේ ගිහිල්ලා කිසි කරදරයක් වෙන්න ඕනේ මේවා කියන දේවල් අහන්න ඕනේ නැහැ. තමන්ට පුළුවන් ඒ ඔස්ට්‍රේලියන් මයිග්‍රේෂන්ස් ලෝස් and මොනවාද මේ දවස්වල තියෙන්නේ කියලා ගහලා දැනගන්න. ඉතින් මම මේ හැම අයටම කියන්නේ ඔය කියන දේවල් පොඩ්ඩක් තාරබරලා අරගන්න. තමුම අන්තර්ජාලය හැමෝම සැරිසරන අයනේ. පොඩ්ඩක් මේ ඇත්ත ඒගොල්ලන්ට බය නැතුව මේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඒ ඔස්ට්‍රේලියන් වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා හොයාගන්න පුළුවන්. ඉතින් එතකොට මේ views වැඩි කරන්න එපා. මේ කියන බොරු වලට හරි කෙනෙක් අල්ලගන්න. සමහරු මට දැන් හම්බෙච්ච මම අවංකව කියන්නේ. මට හම්බුණා යාළුවෝ හුඟක්. ඒ යාළුවෝ හුඟක් අය මේ ස්කිල් මයිග්‍රේෂන් මේ දාන අය. ඒ කියන්නේ සුදුසුකම් තියෙන එන්න පුළුවන් අය. ඒ අයත් හුඟක් නීතිඥ මහත්තුරුන්ට මේ එක කම්පැනිස් වලට ගෙවලා දැන් සමහරුන්ට ටෙලිෆෝන් කරාම ආන්සර් කරන්නෙත් නෑලු. ඉතින් ඒ තත්ත්වයක් තමයි දෙනකොට මවල දෙන්නේ හෙට වීසා එක දෙනවා වගේ. ඉතින් මම ඉල්ලන්නේ මම මෙහි ඉන්නේ මං කියන දේ පොඩ්ඩක් පිළිගන්න පුළුවන් නේ. මම එහෙ අවුරුදු 17ක් දැන්. ඉතින් පොඩ්ඩක් හිතලා බලලා තමුන් ස්වයංව තමුන්ට කරන්න පුළුවන්. ඒ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා හරි දේ හොයාගෙන හරි විදියට මම දන්නවා මම උදාහරණයක් ඇරෙට මගේ සහෝදරයාගේ දුවයි පුතයි ඒගොල්ලෝ මේ ගණකාධිකාරිවරු ඒ දෙන්න තනියම මේ සියලු දේ කරගත්තා. ඉතින් එහෙම කරගන්නට පුළුවන් මහන්සි වෙන්න ඕනේ. අර ටික ස්ටඩි කරන්න ඕනේ. ඒ ටික කරාම පුළුවන්. සහ කන් හැර උපකාර ගන්න එක සාධාරණයි. මම කියන්නේ මේ කියන දේවල් බලපු ගමම්ම පිළිගන්න නම් එපා. දැන් ශ්‍රීනාථයි ඔහොම කියද්දී ඒ කාලේ අපි ටෙලිනාට්‍ය කීපයක් බැලුවා නෑදෑයෝ. ඒකේ හිටියා වංශනාත. එතකොට තව එහා පැත්තට ගියාම සත්පුරවැසියෝ එකේ නිශාන්ත හිටියා. දැන් මේ කට්ටිය කරපු වැඩ දැක්කහම මේ චරිත දෙකේ හිටපු කෙනා කරපු දැක්කහම එක්කෝ මොකක් හරි මගඩියා. එක්කෝ මොනාහරි සල්ලි අරගෙන ගෙදර මිනිසුන්ගේ සල්ලි හරි කමන්නේ අරගෙන මොනාට හරි දෙයකට දාලා අන්තිමට අනේ පපා අනේ මමා ගගා ඉන්න චරිතයක් තමයි අපි දැක්කේ. දැන් ඒව දැකලා හැදිච්ච මිනිස්සුත් ඉන්නවා මං හිතන්නේ. මෙහෙම කරන්න එපා කියලා. මේ චරිත හරිම මරේ මරු. මං හිතන්නේ මන් දන්නේ අර මං ඉස්සර කියන්නේ මට තියෙන්නේ ගුටි කන මූණක් නාම කවුරුත් මේ ලව් කරන්න ගත්තේ නෑනේ. ඉතින් මේක මේ ඇත්තටම ඒ චරිත මම විසින් ගොඩනගපුවා නෙමෙයි. ඒවා සෝමීර සේනානායක මහත්තයා අපූර්වවට ලිව්වා. නාලන් මෙන්ඩිස් මහත්තයා අපූර්වවට ඒවා ඔබෙන් ගත්තා. අධ්‍යක්ෂණය කරා. මට තිබුණේ නිකන් ඒ දෙබස් ටික කියන්න විතරයි වගේ වුණා. ඉතින් ඒක ඒ දෙන්නට මේවල ස්තුති කරන්න ඕනේ. මගේ යම්කිසි ජනප්‍රියත්වයක් තියෙනවා නම් ඒ දෙන්න මගේ පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් සත්පුරයසියෝ නෙමෙයි මගේ ඇත්තටම පළවෙනි ඒකත් හරි අපූර්ව කතන්දර තියෙනවා මේ පොතේ. මාව ඉස්සෙල්ලම නාලන් මෙන්ඩිස් මහත්මයා තෝරගන්නේ අම්මයි තාත්තයි කියන ටෙලිනාට්‍යයේ චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් හැටියට. ඒක වෙන්නේ
රූපවාහිනියේ ඉස්සර රවීන්ද්‍ර මුණසිංහ මහත්මයා රූපාලෝකනය කියලා වැඩසටහනක් කරා. ඒකේ මම රංගපෑවා මේ කැමරමන් කෙනෙක් හැටියට. අපේ මේ යාළුවා වගේ ෆිල්ම් කැමරමන් කෙනෙක් පරණ කාලේ. ඒ සින්දුවත් මට මතකයි නන්දමාලි මහත්මයා ටීඑම් ජයරත් මහත්තයා කියන පරණ තාලේ අපේ සියලා ආච්චිලත් සමගදී. ඒ ගීතේ. ඉතින් ඒ ගීතේ මට තිබුණේ මම නැසීගේ සරත් චන්ද්‍රසිරි මහත් එක්ක රංගපෑවා. ඌ අපේ අතර නෑ. ඉතින් අපි දෙන්නයි තව කීප දෙනෙක් මම තමයි මේ ජැක්සන් ඇන්තනි මහත්මයා රංගපෑවා. ඉතින් අපි තුන් දෙනා තමයි මේ රංගපෑවේ. මම තමයි ෆිල්ම් ඩිරෙක්ටර්. ඉතින් ඕක දැකලා තමයි සොමිර සේනාරංග මහත්තයා නාලන්ට කියලා දින අරහාද යනං හොඳයි වගේ මේ චරිතෙට කියලා. දැන් මම දියල්ලක් ගා මේව කරගෙන යන. අන්න හරි දියල්ලක් ගාන මේව කරගෙන මෙහෙම ෆ්‍රේම් එක බලනවා. ඉතින් මං අතින් දාගත්ත කෑලි. ඉතින් මෙහෙම බලන එකට දැන් මෙහෙම. ඉතින් ඒක තමයි මගේ. ඉතින් මම කියන්නේ මේ හැම එකකම පොඩි ලින්ක්ස් තියෙනවා මගේ. ඉතින් රවීන්ද්‍ර මුණසිංහ මහත්මයා එකට ගත්තේ නැත්නම් සොමිර සේනාරංග මහත්තයා සනාලි මිනිස් මහත්තයා ඒක ගන්නෙ නැහැ. ඉතින් ඒ අම්මයි තාත්තයි පුංචි චරිතයට ගත්ත එක ඒ ගත්තමයි. ඉතින් මම යනකම් කරපු හැම ටෙලිනාට්‍යයකටම මම ගියා. මම අන්තිමට කරේ වසන්තය ඇවිදින් කියන එක. ඒකේ මම කරේ මං හිතන්නේ රොෂාන් පිලිපිටියේ යශෝදාගේ තාත්තා හැටියට. මගේ නෝන හැටියට කුසුම් රේණු. ඉතින් අපි දෙන්න මේ තමයි අම්මයි තාත්තයි හැටියට රඟපෑවේ. ඉතින් ඒ වගේ මේ දේවල් ඉතින් ඒ දවස්වල ඉතින් ඇත්තටම මේ ඔය මස්සිනාලා දැන් මස්සිනාලා පොඩක් ගෙවල් වල අඩදබර කරනවානේ. මස්සිනාලාට තරවට්ටු කරන අයියා කෙනෙක් ඉන්නවා නම් මේ ඒ අයියලා හරිය ආසයි මස්සිනාට. ඉතින් මට හිමුනේ ඉච්චර අජිත් ලොකුගේ තමයි මස්සිනා. ඉතින් අපි නෑම රණ්ඩු උස්සලා පොළවේ ගහනවා වගේ වැඩ. ඉතින් ඒවා අර බැන හිටියට හුඟක් අය ඒවා හරියටම මේ යටි හිතින් ආදරය කරා. ඉතින් ඒක තමයි මම උදාහරණයක් කරන්න මට හරි සන්තෝෂයි දැනුෂ්ක. මේ අවුරුදු 17ක් මම ඔස්ට්‍රේලියාවෙන් ගිහිල්ලා. මම අවුරුදු 4කට ඉස්සර තමයි ගින්දරි 3 චිත්‍රපටය රංගපෑවේ. හැබැයි අදටත් පාරට බැස්සහම මිනිස්සු තාම අඳුර ගන්නවා, පින්තූර ගන්න කතා කරනවා. ඒකට එක හේතුවක් තියෙනවා කියලා මට හිතෙනවා. හුඟක් අය දැන් ජනතාවත් අතර නෑ වගේ. අපි ඒ කාලේ අපේ හිටපු නළු නිළියෝ හුඟක් ජනතාව ළඟ හිටියා. ඉතින් ඒ මිනිස්සු ආදරය කරන්න ආදරය කළා. සහ ඒ මිනිසුන්ට තේරෙනවා අපි හරි අව්‍යාජයි කියලා, ව්‍යාජ නැහැ කියලා. මං කියන්නේ දැන් මම එයාපෝට් එකෙන් බහිනකොටම hina වෙනකොට මට කිව්වේ මම hina වෙලා එනකොට හරි ෂෝක්. මම සමායන මෙහෙම කෙනෙකුට මේ අලුත් අය එහෙම එනවා අපිව දන්නෙත් නෑ වගේ යනවා. හැබැයි ශ්‍රීයන්ත මහත්තයා ශ්‍රීනාත් කමල් ජැක්සන් ඔය වගේ කට්ටියක් මහේන්ද්‍ර පෙරේරා ඕගොල්ලෝ නම් ඉතින් දැක්කොත් කතා කරලා තෝරලා යනවා. ඉතින් එහෙම අය දැන් නැහැ කියලා. ඉතින් ඒක හරි ඒක ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. ටිකක් හිතන්න ඔය අනිත් අය. අනිවාර්යෙන් ඒක ඇත්ත. එළිවෙන දවස මහමෙර උසට අයෝමා ගිනි කෙලි සහ ගිනියාවි බහුභාර්ය බහුභූතයෝ දියට ගින්ද රන් කෙවිට කොස්තාපල් පුඤ්ඤසෝම වස්සානිය සඳ ගින්දරි 3 මේ මගේ සඳයි මේ වගේ තව ලයිස්තුවක් තියෙනවා මේ චිත්‍රපට අතරේ ඔහුගේ රංගන දායකත්වය ලබා දුන්නේ. ඒවත් විවිධ විදියට විවිධ චරිත විදියට අපිට දකින්න හැකියාව ලැබෙන අවසානයේටම ඉතින් දෙවියෙක් බවට පත් වෙලත් හිටියා වෙනස්ම රංගන වින්‍යාසයක් එක්ක. ඒක ධනුෂ් ඒක නම් උදේකාන්ත මහත්තයාට සුදිවන්ත වෙන්න ඕනේ. මොකද මට දැන් මම දඩබ්බරවා කිව්වා වගේ මගේ ඇඟේම තියෙන නිකන් වෙන හැඩයක් නේ. ඉතින් ඒ හැඩය ඉතින් හරිම සංයමයකින් රඟපාන්න උදේකාන්ත මහත්මයාගේ මෙහෙයුම් යටතේ මං හිතනවා මම ටිකක් මමත් සන්තෝෂ වෙන්න එක කළා කියලා. ඉතින් වැඩි දඟලන්නව දුන්නේ නැහැ. ඉතින් මම හරි ආසයි චරිතෙට ගින්දරි 3 මේ දෙවියාගේ චරිතේ අර අච්චර දඟලපු මනුස්සයා මේ කොස්සාවල් පුඤ්ඤසෝමේකේ අර දඩබ්බරයා අන්තිමට මේ දෙවියන් බවට පත් වුණ එක. ඉතින් හොඳ මේ සහයෝගයක් හමුණා මහේන්ද්‍රගෙන් සහ මේ සමන් හේමරත්නගෙන්. අපි තුන්දෙනා එකට ඇඩ් කරේ උදේකාන්තට ස්තුතිවන්ත වෙන්න. මොකද උදේකාන්ත මහත්තයා හින්දා තමයි මම සිනමා නළුවෙක් බවට පත් වෙන්නේ. මම ඉස්සලම එළිවෙන දවස් චිත්‍රපටයේ සුදත් දේවප්‍රියගේ පළවෙනි චිත්‍රපටය රඟපෑවට. හැබැයි ඒක තාම එළි වුණේ නැහැ. සුදතුත් මේ ළඟදී දාලා තිබුණා පොතක එළි වුණ නැතු උණු එළිවෙන දවස කියලා. ඒ චිත්‍රපටයේ ඉතින් ඔක්කොම වැඩ ඉවරයි, එළියට ආවේ නැහැ. ඒ නිසා පළවෙනි චිත්‍රපටය උනේ නැහැ ඒක. ඊට පස්සේ මම පරාක්‍රම නිලන මහත්තයාගේ අයෝමා ඇඩ් කරා, මහමෙරුසට ඇඩ් කරා. හැබැයි නළුවෙක් හැටියට මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තේ සහ මිනිස්සු මොකක් හරි මේකට නිකන් මොන හරි කරන්න පුළුවන් කියලා දැනගත්තේ ගිනි කෙල සහ ගිනියාවි රම්බෝ කියන චරිතය. අදටත් සමහරව රම්බෝ කියලා කතා කරනවා. රම්බෝ
අවසානයේදී දෙවියෙක් බවටත් පත් වුණා සිනමාව හරහා. අපි කෙටි විරාමයක් අරගෙන මේ මම ශ්‍රීනාත් එක්ක දුර ගමනක තවත් යමු කෙටි මතකයක් එකතු කරගන්න. අපි දුර ගමනක කෙටි මතක මම ශ්‍රීනාත් පොතත් එක්ක අරගෙන යන්නේ. මේක ඉතින් අර මං හිතන්නේ තව පරිච්ඡේද ලියන්න තියෙනවා කියලා. දැන් මේක දෙවෙනි කොටසකුත් ලියන්න වෙයි සමහර විට මේ එකතු කරගත්ත මතක එක්ක හැමදාම ජීවිතේ සුන්දර මිනිස්සු හම්බ වෙනවා. අදටත් මේ මැදිරියට ආවමත් ඉතින් බ්‍රේක් එකක් අතරේ කවුරු හරි යාළුවෙක් ඇවිල්ලා දැනුයි දැක්කේ කියාගෙන යනවා. ඒක තමයි ධනුෂ්ක මේ අපි හම්බ කරේ මිත්‍රයෝ. ඉතින් මේ මිත්‍රකම අවුරුදු කීයක්ද? දැන් මෙතන පේනවනේ මේ අපේ මේ ඉන්න ඔක්කොම කොච්චර ආදරේද ලෙන්ගත් කියලා. ඉතින් ඒක තමයි ඇස්වලට කඳුළු වෙන දෙයක්. ඒක තමයි අපි දිනාගත්ත දේ. ඉතින් ඒක හරි අමාරුයි දිනා ගන්නත්. අනිවාර්යයෙන්. ජීවිතේ ඔබ පොඩ්ඩක් හැරිලා බලද්දි ජීවිතය ගැන ඔබ ගත කරපු කාලේ සහ හැබැයි මට හරි ආඩම්බරයි සහ සතුටුයි ඔබ මේ මෙච්චර දේවල් කරලා තියෙනකොට අපි වුණත් අපි තරුණ වයස අපි දෙනවා අපි කරේ නෑනේ මේවා. අපිට කරන්න හම්බුන්නේ නෑනේ මේ වගේ දේවල්. අපිට මේ අත්දැකීම හම්බුන්නේ නෑනේ කියන එක. ඒක හරි සුන්දර දෙයක් නේද? ඔබට පුළුවන් මේ අවස්ථාවක් කරගන්න ජීවිතයේ ඔබත් එක්ක ළඟින් හිටපු ස්තුතිවන්ත වෙන පොඩි තුති පුද කිරීමක් කරන්න මේ වෙලාවට. මේ ඇත්තටම දැන් හරිම මේ මගේ මං කිව්වේ මගේ තිස්ස ගුණවර්ධනයන් ඔය තිස්ස ගුණවර්ධන කියන්නේ අපේ වෙල්ස් කුමාර විද්‍යාලයේ ගුරුතුමා මොරටුවේ කොල්ලෙක්. ඉතින් එතුමා නැත්තම් මට මෙතන අද වාඩි වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ එතුමා නිසා තමයි මට සියලු සුඛ විහරණ සහ සියලු දේවල් හම්බුනේ. මම නළුවෙක් වෙන්න උනේ. ඉතින් ඒකත් පුංචි දඬුවමකින් තමයි මම නළුවෙක් උනේ. නළුවෙක් වෙන්න හීනයක් තිබුණා දහම්පසර යන කාලේ. ඒකත් මම කියන්නම්. තවත් තිස්ස අපි ඉස්සර ඉතින් දබර වෙනකොට මේ ළමෙක් එක්ක තිස්ස
ලොකු සම්මානයක් හම්බුණා. ඒ වගේ වේදිකාවේ ඒ ගමන එහෙමම අරගෙන ගියා. ඊට පස්සේ ජාලත් මනෝරත්නයන්ගේ මේ අන්දරේලා ගුරුතරුව නාට්‍ය වල රංගපෑවා. ඉතින් ඔහොම තමයි ඔය ප්‍රවීණයත් එක්ක ඉතින් ඇත්තටම මගේ ඩොක්ටර් සාලමන් ෆොන්සේකාගේ ශක්තිය නික්මන මම ඉස්සෙල්ලම නවගත්තේගම මහත්තයාගෙන් පස්සේ මගේ ගුරුවරයා වෙන්නේ ඩොක්ටර් සාලමන් ෆොන්සේකා. ඉතින් ඔහුගෙන් ස්ටැනිස්ලාව්ස්කි ගැන සහ මේ යථාරූපී රංගනය හුඟක් ඉගෙන ගත්තා. ඉතින් එහෙම තමයි මේ ගමන ආවේ. ඉදිරි ගමන ගැන කෙටියෙන් කියන්න විනාඩි 2ක් වගේ තියෙනවා. ඉදිරි ගමන ඇතරම දැන් ඔස්ට්‍රේලියාවේදී අපි මමයි සම්පත් රෝෂණුයි මේ දවස්වල සම්පත් රෝෂණ ඉන්නේ එහෙ. අපි දෙන්න පොඩි චිත්‍රපටයක් කරන්න උත්සාහ කරනවා. ඒකේ නම තමයි මිසිං කියන චිත්‍රපටය. මම මෙහි ඩොලර් කියලා චන්දිම විජේසේන කරපු ඩොලර් කියන චිත්‍රපටය රඟපෑවා. ඒ සම්පූර්ණම ඔස්ට්‍රේලියාවේ නළුනියෝ සහ සියලු දෙනා ඔස්ට්‍රේලියාවේ. ඒක මම හිතන්නේ මෙහෙත් පෙන්නවා. මෙහෙත් ඉදිරියට ස්ක්‍රීන් කරයි. ඉතින් ඩොලර් එක මම පොඩි කිචි චිත්‍රපටයක් කරා කුරුළු පිහටුවක් එවන්න කියලා. ඒක මේ දවස්වල ෆෙස්ටිවල්ස් වලට දාලා තියෙන නිසා තාම YouTube එකට දාන්න බැරි වුණා. ඉතින් අපි දෙන්නගේ දැන් මිසිං සහ මෙල්බන් හන්දිය කියන ටෙලිනාට්‍ය සහ චිත්‍රපටය කරන්න අපි බලාපොරොත්තු වෙන එක තමයි ඉදිරි පිරේ අසරතුරේදී හිමීට නිවහනත් ආයේ ගොඩනගන්න උත්සාහ කරනවා. ඔබට මේ ආදරණීය සහෘදයාට දැන් ආපු අය දන්නේ නැහැ මේ ශ්‍රීනාත් ලංකාවට ආවා කියලා. හැමෝම ඇවිල්ලා බැන තමයි යන්නේ. කවද්ද ආවේ? කවද්ද යන්නේ? ওই දෙක තමයි අහන ප්‍රශ්න දෙක. කොහොමද හැබැයි දැන් හෙට අනිදා යනවා කියලා තමයි කියන්නේ. ඒකින්ද මේ දුරකථන අංකයෙන් කතා කරලා බයින්න හරි ආදරේ ප්‍රකාශ කරන්න හරි ඕන දෙයක් කරන්න පුළුවන්. 61යි 43යි 02යි 77යි 300. 61යි 43යි 02යි 77යි 300 කියන අංකයට හොඳයි WhatsApp එකමතුමක් වගේ මං හිතන්නේ සහ මැසේජ් එකක් පුළුවන් නම් හැබැයි පැය 5ක වෙනසක් තියෙනවා. ඒ ගැන කල්පනා කරන්නට ඕනේ. දැන් මේ වෙනකොට දැන් එහෙත් එක්ක අපිට පැය 5ක වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා සමහරවිට දුරකථන ඇමතුමක් හරි කතා කරන ඒ ගැන පොඩ්ඩක් හිතන්න කියලා. නැත්නම් ගත්තේ නැත්නම් මට බනි. ගත්තේ නැහැ කියලා. බෑන්නත් ඉතින් hina වෙලා කතා කරන්නේ. මේ නළුවෙක් වගේ ඉන්න නළුවෙක් තමයි ඉතින්. නළුවෙක් වගේ ඡායාරූපයක් තමයි කවරේ තියෙන්නේ. මම ශ්‍රීනාත් දුර ගමනක කෙටි මතක. ආදර හිතුවතුනි මේ සරසවි ප්‍රකාශනයක් ඔබට ඕනෙම මේ වෙළඳසැලකින් මිලදී ගන්න පුළුවන් මේ පොත්පත් ඒ වගේම අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ පොත ඇත්තටම කලාකරුවෙක් මේ වෙලාවේ වැඩසටහන බලනවා නම් ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් හැටියට අපි නිර්දේශ කරනවා. ඒ වගේම තමයි ජීවිතේට යමක් ගන්න ජීවිතේ නැගිටින්න ආයි උත්සාහ කරන කෙනෙක් ඉන්නවා නම් ඔබ අනිවාර්යෙන් කියවිය යුතු පොතක් හැටියට මම මේ පොත නිර්දේශ කරනවා. මම ශ්‍රීනාත් දුර ගමන කෙටි මතක. ඔය යන ගමන තුල ආයි නැවතත් මේ සුන්දර ලංකාවට ආපු වෙලාවක අපිත් එක්ක කතා කරන්න එකතු වෙන්න කියන ආරාධනය අපි කරනවා මේ වෙලාවේ. අනේ ඇත්තටම බොහොම ස්තුතියි. මම හිතන්නේ IT නාලිකාවට මම ස්තුතිවන්ත වෙනවා මේ නිෂ්පාදකතුමාට සහ ධනුෂ්කට සහ මේ සියලු දෙනාටම මාව අමතක නොකර මට ආරාධනා කිරීම ගැන ඒ හදවතේ ගැඹුරම ස්තනින් හැමෝටම ස්තුතියි. පින් අනිවාර්යයෙන්. අපි එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ජීවිත ඉදිරි ගමනට. අපි මේ විශේෂාංගයෙන් සමුගෙන යනවා ආරාධනා කරනවා ඔබට රැඳිලා ඉන්න කියලා පිනිවියන සමගින්.